අයිබෝන් මං අද ඕගලන්ට කියන්න යන්නේ මේ පාට් ටයිම් එකක් කරලා සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් ස්ටුඩන්ට්ස් ලාහනවා දෙයක් තමයි මේ ෆේස්බුක් එකෙන් ගොඩක් අහලා තිබ්බා පාට් ටයිම් කරලා කොහොමද සර්වයිව් වෙන්නේ පාට් ටයිම් කරලා කොහොමද කොච්චර මුදලක් ඉතිරි කරන්න පුළුවන්ද ණය තියෙනවා නම් ණය කොහොමද ගෙවාගෙන යන්න පුළුවන්ද එහෙම කියලා ඒක පුද්ගලයාට වෙනස් වෙනවා ඒකට උදව් වෙයි කියලා හිතන දෙයක් මං අද මේ ෂෙයා කරන්න ඕන කියලා හිතුවා මේ දැන් මෙහි සුපර් මාකට් එකකින් බඩු අරගත්තාට පස්සේ කොච්චර වියදමක් තියනවද කොච්චර වියදමක් යනවද කියලා අයිඩියා එකක් ගන්න මම මෙන්න මේ වීඩියෝ එක කරන්න හිතුවා. එතකොට මම මේ පෙන්වන්න යන්නේ සුපර් මාකට් එක මම අද සුපර් මාකට් එක ගත්ත මේක විශේෂයෙන්ම මම මේ කියන්න ඕනේ මම මේ පාර්ට් ටයිම් කරලා ඒකේ හම්බෙච්ච සල්ලි වලින් තමයි මං අද මේ බඩු ටික ගත්තේ. එතකොට පාර්ට් ටයිම් මං පැය 14ක් දෙසැම්බර් මාසේ මට පැය 14යි කරගන්න හම්බුනේ. ඒ පැය 14ට පැයකට යුරෝ 6 ගානේ 84ක් මට සල්ලි හම්බුණා. එතකොට මේකේ තියෙන දේ තමයි මේක ඇවිල්ලා සල්ලි අතර දෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් පාර්ට් ටයිම් එකක් හරියට කරනවා නම් ඕගොල්ලන් මේ රෙජිස්ටර් වෙලා ජොබ්+ එකේ එහෙම තමයි පාර්ට් ටයිම් එකක් කරන්න ඕනේ. සමහර තැන් තියෙනවා ඒගොල්ලෝ කැමති නෑ රෙජිස්ටර් කරන්න. ඒගොල්ලන් අතර තමයි සල්ලි දෙන්නේ. නමුත් ඒක මං කෙලින්ම කියන්න ඕනේ ඒක නීති විරෝධී. එහෙම කරන්න එපා. මම මේ වෙලාවේ තිබ්බ හදිස්සියේම අවශ්‍යතාවය මත තමයි එහෙම කරේ. නැත්තම් එහෙම කරන්න එපා කියලා මං හැමෝගෙම කියනවා. මොකද මේ ඒක ඕගොල්ලන්ට ඒක රිස්කි. ගොඩක් අය කරනවා. හැබැයි අහු වුණොත් තමන් රිස්ක් එක තමන්ගේ අතේ. ඒ නිසා ඒකත් දැනගෙන මේ එහෙම නොකර ඉන්න තියෙන අවස්ථාව තියෙනවා නම් හැමතිස්සෙම නොකර ඉන්න බලන්න. මම ඒකයි මම වගේ මුළු දෙසැම්බර් මාසෙටම මම පැය 14යි කරේ. ඒ මට පුළුවන් අත්‍යවශ්‍යම හේතු මත මම යම්කිසි මුදලක් අවශ්‍යතාවය තිබ්බ නිසා මං කරා. නමුත් දැන් මම මගේ ෆුල් ටයිම් ජොබ් එක පටන් ගත්ත නිසා ෆුල් ටයිම් එක පටන් ගන්නකම් මං කරා ඒක එක අතකින් සර්වයිව් වෙන්න. සර්වයිව් වෙන්නම නම් අනිවාර්යෙන් සර්වයිව් වීමේ අවශ්‍යතාවය මතම නම් කරාට කමන්නේ මොකද වෙන කරන්න ඔප්ෂන් නැත්තෙම නැත්තම්. නැත්තම් සාධාරණ විදියට මේ ලියාපදිංචි වෙලා කරන්න. එතකොට තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ බයක් නැහැ. කවුරු හරි ඇවිල්ලා චෙක් කරත් කෙලින්ම ඩොකියුමන්ට් එක පෙන්නුවා රෙජිස්ටර් වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ ටැක්ස් ගෙවනවා. එතන තියෙන්නේ ටැක්ස් ගෙවන්න එකයි ගෙවන්න නැති එකයි අතර තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ගොඩාක් අය කරනවා ස්ටුඩන්ට්ස්ලා ජොබ් කරන අය ඔය හැමෝම ගොඩාක් අය කරනවා රෙජිස්ටර් වෙන්නේ නැතුව කරනවා. හැබැයි අහු වුණ වෙලාවට මාව අහුවෙලා යවුවා මාව මෙහෙම වුණා අර වුණා ඒ කතා එළියට එන්නේ නැහනේ. ඒ ගහපු ගේම් වලින් වැරදුනාට පස්සේ කවුරුත් වැරදුන සීන් එක ගැන කතා කරන්නේ නැහැ. ඒ හින්දා මං කියන්නේ කට්ටියට වරදින්න කලින් මේ ඒ රිස්ක් එක ගන්න එපා. දැන් මං ඒ කරා එච්චරයි මං ආයි කරන්නේ නැහැ. ඒ කරපු ඒ අවස්ථාව හැටියට මං කරා අපහු මං කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දෙයනේ කියලා එහෙම කරදරයක් අපහසුතාවයක් ඇති නොවේවා කියලා හිතනවා. එහෙම අත්‍යවශ්‍යම සිටුේෂන් එකක් ආවොත් ඉතින් කරන්න වෙනවා. ඒත් මං ඒ කරද්දිත් මම බලන්නේ මේ අය ජොබ්+ එකේ රෙජිස්ටර් කරලා නම් කරන්න විතරයි මං කරන්න බාරගන්නේ. නැතුව මං ඒ ආයතනයේ ඉන්න එක්කෙනාගෙනුත් ප්‍රධානියාගෙනුත් ඉල්ලුවා ගියපු ගමන් ඔයාලට පුළුවන් ද රෙජිස්ටර් කරන්න එහෙම කියලා. එතකොට අර සමහර වෙලා තින්නේ ඒ ඉන්නේ වුණුත් උන් කැමතිත් නෑ මේව රෙජිස්ටර් කරලා කරන්න මේ උන් බලන්නෙත් නිකන් අතර සල්ලි ටික දීලා උන්ටත් ඒක නිදහස් එහෙම තමයි උන් කැමති. මේ මොකද ඕකේ රෙජිස්ටර් කරනකොට ඒ ආයතනයට යූරෝ 350ක් වගේද ගෙවන්න ඕන එක්කෙනෙක්ට රෙජිස්ටර් කරන්න. එතකොට උන් කැමති නෑ ඒක කරන්න මොකද අපි හැමදාම සදාකාලිකවම උන් ගාව වැඩට එයි කියලා උන්ට ෂුවර් නැති නිසා. මොකද පාර්ට් ටයිමර්ස්ලා කියන එක වෙනස් වෙනවා. අද වැඩ කරනවා අද කීප දෙනෙක් වැඩ අවශ්‍යතාවය මත දවස් කීපයක් වැඩ කරනවා. දැන් මම වැඩ කරේ මට අවශ්‍යතාවය මතනේ කීයක් හරි වාගන්න. අනිත් අය එතකොට ඒ අයත් ඒ විදිහට. එතකොට ඔය හැම එකම 350 ගන්න රෙජිස්ටර් කරන්න ඕනස්ට කැමැත්තක් නැහැ. එතකොට උන් ඒක කරන්නෙත් නැහැ. ඒ නිසා ඒක පොඩ්ඩක් ඇනලයිස් කරලා ඒ විදිහට කරන්න. දැන් මම ඕගලන්ට අදාළ මාතෘකාව පැහැදිලි කරන්නම් මේක තමයි මේ වෙල්බිස් සුපර් මාකට්. එතකොට මෙහි තියෙන සුපර් මාකට්ස් ගත්තාම ලිටල් තියෙනවා ග්‍රීන්ස් කියලා තියෙනවා වෙල්බිස් කියලා තියෙනවා තව ස්මාර්ට් කියලා මේ shopping සුපර් මාකට් චේන් එකක් තියෙනවා.
ඊට පස්සේ ඕගොල්ලෝ ඩුබායි ඉන්නවනම් දන්නවා කැරිෆෝ කියලා දෙනවා. කැරිෆෝ කියන බ්‍රෑන්ඩ් එකෙන් සුපර් මාකට් එකක් නැහැ. කැරිෆෝ කියන්නේ ස්පැනිෂ් සුපර් මාකට් චේන් එකක්. නමුත් කැරිෆෝ එකේ එකෙන් හදන ප්‍රොඩක්ට්ස් මෙහි සෙල් කරනවා. එතකොට ඒගොල්ලන්ගේම ප්‍රොඩක්ට් චේන් එකක් වෙන මේ සබන් වර්ග, එතකොට හෑන්ඩ් වොෂ් අනම්මනම් ඒවා මේ සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් වෙල්බිස් අපේ ළඟ තියෙන වෙල්බිස් නිසා මම ගොඩක් වෙලාට යන වෙල්බිස් එකට. වෙල්බිස් එකේ ඊට අමතරව ග්‍රීන්ස් එකත් හොඳයි. ග්‍රීන්ස් එක ළඟ තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් ලාභයට ගොඩක් ගන්න පුළුවන් නම් මේ ලිඩල් එකට තමයි ගොඩක් අය යන්නේ. එතකොට ලිඩල් එක වෙල්බිස් එතකොට ග්‍රීන්ස් මේ සුපර් මාකට්ස් ටික තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ සුපර් මාකට්ස් තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ බිලක්. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ මට යුරෝ 84ක් හම්බුණා පැය 14ට යුරෝ 84ක් හම්බුණා. ඒකෙන් මං යුරෝ 67.25ක බඩු ගත්තා. මේ තියෙන්නේ ඒ ටික. දැන් උදාහරණයක් විදිහට මේකේ ෂවර් ජෙල් එක මම මේ ගත්තේ ඔරිජිනල් ෂවර් ජෙල් ස්පෝර්ට්ස්. මේක ඇවිල්ලා නිවියා ෂවර් ජෙල් එක යුරෝ 2.9 කියමු. එතකොට අහම ශ්‍රී ලංකන් ටී මේක ලෙමන් ඇන් ජින්ජර් ටී 3.9 ටිකක් ගාන වැඩි. නමුත් ඉතින් ගත්තා මේ අවශ්‍යතාවය මත මේ බිව්වා කියලා වරදක් වෙන්නේ නැති නිසා. මේක ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්. අහම ටී කියන්නේ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්. ඇක්වා මසාජ් රෙක්ටැන්ගුලර් ස්පොන්ජ්. මේක බාත් ස්පොන්ජ් එකක්. මේක නම් ඇත්තට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මෙහි අර ඉතින් ගල්ලා නම් මනක් නැහැනේ. ඇඟ අතුල්ලන් මේවා තියෙන ඉතින් මේවා තමයි ගන්න ඕන. එතකොට කෝල්ගේට් toothpaste 3.7 නිවියා men shower gel එක 3.95 අරක මම shower gel දෙකක් ගත්තා. අර අනිත් එක මොන බ්‍රෑන්ඩ් එකද කියලා මතක නැහැ. ඒකත් 2.9 Colgate toothpaste 2.79 Sanex men's deodorant මට deodorant ඉවර වෙන නිසා මම එකපාර සාමාන්‍යයෙන් 3-4ක් ගන්නවා. deodorant දෙක මේක ඇවිල්ලා Sanex deodorant දෙකක් 3.98 coconut oil cream soap මේ වෙල්බිස් එකේ ඩෙටෝල් අනම ලයිෆ් බොයි ඒ වගේ සෝප්ස් නෑ. මම ඒව ගන්න ගියේ. නමුත් ඒව තිබ්බේ නෑ. තිබ්බේ මේ බ්‍රෑන්ඩ්ස් coconut oil cream soap, Kame soap. මේවා ඉතින් මම අර එකපාර මේ විවිධ අයිටම්ස් විවිධ සබන් වර්ග ටිකක් ගත්තේ. පාවිච්චි කරලා බලනවා ඉස්සෙල්ලා ටෙස්ට් කරලා. ඊට පස්සේ මොකක්ද හොඳ ඊට පස්සේ ඒකට ස්ටික් වෙලා ඒකම පාවිච්චි කරනවා දිගටම. නිවියා මෙන් රෝල් මම 3ක් ගත්ත කියලා මේ අනිත් එක නිවියා මෙන් රෝල් එකක් 2.89 අනිත් එක 1.99. ඒකට අවුලක් නැහැ පාඩුවක් නැහැ. මිල්කා හෝල්නට් මේක ඇවිල්ලා මේ 2+1 මේක ඇවිල්ලා මේ අර කැඩ්බරි වගේ චොකලට් එකක්. මේක මේ ආතල් එකට ගත්තේ ඒ වැඩි හිතන්න එපා. Carrefour Nectar of Beauty Soap with olive oil and lemon 1.59 ඒකත් සබන් කෑල්ලක්. මං කිව්වා අර Carrefour products මෙහි තියෙනවා කියලා. උන්ගේ Carrefour product local ඒ කියන්නේ Carrefour chain එකේ productions මෙහි sell වෙනවා. ඒක ස්පේන් නිසා මෙහෙටත් එන. එතකොට ඕවල් මම හිතන්නේ වෙල්බිස් එකේ තියෙනවා කියන්නේ ලිඩල් එකේ ග්‍රීන්ස් හැම එකේම තියෙනවා. honey එතකොට හනි ගත්තා. හනි එක ඔයාලට පේනවා හනි එක 4.49 සාමාන්‍ය හනි එක ඇවිල්ලා 1 ලීටර් 500 ග්‍රෑම්. මෙහි සාමාන්‍යයෙන් පොඩි බෝතල් වල තියෙන්නේ හනි නම් 2.5 3 4 ඔය වගේ ගණන් වල යන්නේ. ඉතින් මේවා ගත්තට පාඩුවක් නැහැ. මේවා ඉතින් මොකද ජරාව කනවට වඩා හොඳ දේවල් ගන්න එක ඇඟට හොඳයි. මේ සාමාන්‍යයෙන් මම ඒ වගේ ටී, ලෙමන් ටී, රාස්බෙරි ටී, හනි වගේ දේවල් ගන්නවා. බෙන්නා කියන්නේ මෙහි තියෙන ලෝකල් මිල්ක් ප්‍රොඩක්ෂන් කම්පැනි එකක්. උන්ගේ පට්ට ලාභයි. මේ උන්ගේ ඇවිල්ලා බනානා මිල්ක් ෂේක්, ලෝ ෆැට්, ෆුල් ෆැට් හැම මිල්ක් එකක්ම තියෙනවා. යෝගට්ස්ුයි මිල්ක් සාමාන්‍යයෙන් හැම මේ සුපර් මාකට් එකකම සෙල් කරන්නේ බෙනා කියන ලෝකල් බ්‍රෑන්ඩ් එක. කිසිම පාඩුවක් නැහැ. ක්වොලිටි එක සුපිරි. හරිම සුපිරි බ්‍රෑන්ඩ් එකක්. වෙල්විස් කැන්වස් බෑග්ස් මේ අර ඒ කියන්නේ ඔයගොල්ලෝ බඩු ගොඩක් ගත්තාම ඉතින් අරන් යන්න ඕන වෙනවනේ බෑග් එකක්. මේ සාමාන්‍ය නෝමල් මේ රීයුසබල් බෑග් එකක් නම්
€1 වෙනවා. නැත්තම් ඔය පොඩි shopping bag සිලිසිලි bag නම් ඉතින් 0.2 මේ €0.20 වගේ 7.20ට ගන්න පුළුවන්. large X මේ කියන්නේ 6 pieces egg 2.05යි බේනා lactose free yogurt strawberry ඒක දශම යෝගට් නම් මේ ඔය සාමාන්‍ය ලංකාවේ හදන ඒ ප්‍රමාණයෙන් වගේ යෝගට් කප්පයක් සාමාන්‍ය 750යි 760යි 759 ඒ වගේ ගණන් වලින් යන්නේ. ඒකත් බෙන්න ලෝකලි ප්‍රොඩියුස් ඉඳ තවත් ගාණ අඩුයි. සාමාන්‍යයෙන් යෝගට් ඉතින් යෝගට් 10ක් ගත්තත් €5ක් වගේ යන්නේ. එතකොට කොකෝ අයිලන්ඩ් කොකොනට් වෝටර් ඉතින් සාමාන්‍යයෙන් මේ තියෙන්නේ බ්‍රෑන්ඩ් දෙකයි මම දැකලා තියෙන වෙල්බීස් එකේ. ඔය කොකොනට් අයිලන්ඩ් එක ඇවිල්ලා තායිලන්ඩ් ප්‍රොඩක්ට් එක. ලංකාවෙන් එවන්න පුළුවන් නම් ලොකු දෙයක් ඉතින් කවුරු හරි කරනවා. බෙනා වැනිලා ස්මූත් යෝගට් ඒක වැඩක් නැහැ. ඒකත් තරකම තමයි. එන් 2.5යි 0.59යි 0.6යි ඔය වගේ රේන්ජ් එක යන්නේ. බ්ලූබෙරිස් කැමති නම් ගන්න. ඇඟට හොඳයි. බ්ලූබෙරිස් කෑව කියලා පාඩුවක් නැහැ. ඒවා ඉතින් හොඳ විටමින්ස් ඒවා තියෙනවා. ලංකාවේ නම් ඕවා ඉතින් ගිනි ගණන් මේ රටවල් වල ඉතින් අපිට ඕවා ඇෆර්ඩ් කරන්න පුළුවන්. ලංකාවේ ගම්මිරිස් නම් ඉතින් දෙයියනේ කියලා අපිට සාමාන්‍යයෙන් අඩුවට ගන්න පුළුවන්. මෙහෙ ඉතින් ගම්මිරිස් පට්ට ගණන් පේනවනේ 7.75යි. එළියෙන් ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ඉතින් කෙලින්ම 2000ක් පැනලා. මේකට හම්බෙන්නේ මේ මට ඔයගලන්ට වීඩියෝ එකේ පෙන්වන්න තිබ්බනම් හොඳයි මේ අයිටම්ස් ටිකක් නේ. කමන්න ඒක වෙන වෙලාවක පෙන්වන්න. දැන් ඒක පෙන්වන්න බෑ. මේ ඊළඟ පාර මම බඩු ටික අරන් ඉවරලා ආරගෙන ආවට පස්සේ අස් කරන්න කලින් මම වීඩියෝ එක බඩුත් එක්කම බිලක් එක්ක පෙන්වන්නම්. දැනට මෙහෙම කරන්න වෙන්නේ. මේ ලීක්ස් ග්‍රෑම් 4.9 කියන්නේ ග්‍රෑම් 500කට කිට්ටු වෙන්න අරගෙන €1.20යි. ස්වීට් පොටෑටෝ ග්‍රෑම් 665යි ඒක €1.30යි. කිවි ග්‍රෑම් 295කට ග්‍රෑම් 295යි €1.47යි. අනියන්ස් යෙලෝ කිව්වට මේක වයිට් අනියන් 1 kg 1.25. කැරට්ස් 1 kilo 1.99. ඔෆර්ස් කුකී ඩෝ 1+1 මේක මේ ඊට පස්සේ තියෙන්නේ අර අපි මේ ගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට ඔෆර්ස් දෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඔය රෙස්ටුරන්ට්ස් වලින් ගිහිල්ලා ඔය buy one get one ගන්න පුළුවන්. වේචියා නැපොලි පිට්සා කියන්නේ පිට්සා මේකක් තියෙනවා buy one get one තියෙනවා. මම සාමාන්‍යයෙන් ඒගොල්ලන් ඔෆර් කරනවා මේ බිල 50 පැන්නට පස්සේ €50කට එක්ස්ට්‍රා කෑෂ් බැක් දෙනවා €3ක් නැත්තම් පොයින්ට්ස් ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් පොයින්ට්ස් තමයි ගන්න. මේ කෑෂ් බැක් එක දෙන්නේ මෙහෙ €3ක් වගේ දෙන්නේ €50කට. ඊට පස්සේ ඒක ලබන මාසේ බඩු ගත්තට පස්සේ ඒ 3 ඩිඩක්ට් කරනවා. ඒක ඉතින් ලබන මාසේ ගනීද නැද්ද කියලා හරියටම කියන්න බෑ. නැත්නම් ඒක නැති වෙනවා. ඒ නිසා මේ තියෙන amount එක එතකොට පේනවනේ ටැක්ස් එක තියෙනවා 18%. €21ක් ටැක්ස් එක ඇත්තටම ගත්තොත් බඩු වල ඇත්ත වියදම 36යි. නමුත් ටැක්ස් එක 18% ගෙවන්න ඕනේ. එතකොට ඒකත් එක්ක තමයි 67 එන්නේ. මෙන්න මේ සිටුේෂන් එකේදී මම ඕගොල්ලන්ට ස්ටුඩන්ට්ස්ලට සජෙස්ට් කරන්නේ මෙහෙ තියෙනවා මේ ඕන තරම් මෙහෙ තියෙනවා මේ අර ලංකාවේ වගේ එළවලු ලොරි වල ගෙන හැල්ලා තියාගෙන ඔය කඩවල් ඉස්සරහා ඒ වගේ තැන්වල මේ විකුණන. අපි ස්මාර්ට් වෙන්න ඕනේ මේ එළවලු ගනිද්දී ඒ වගේ තැන්වලින් ගන්න. මම ගොඩක් වෙලාවට ඒ වගේ තැන්වලින් ගන්න. ඉතින් සමහර දවසට දැන් මම සුපර් මාකට් එකට ගියාට පස්සේ එහෙම ගන්න හිතෙනවා ඉතින්. නමුත් ටෆ් සිටුේෂන් එකක හිටියොත් ගෙවා ගන්නම සල්ලි අතේ නැත්තරම නැති අවස්ථාවක් වගේ නම් අනිවාර්යෙන් මේ ගොඩක් වෙලාවට මම පල්ලෙහාට ගිහිල්ලා මේ එළවලු ඒ ලොරිය තියන් ඉන්න එතන බංග්ලාදේශ් කඩයක් තියෙනවා උන්ගෙන් ගන්නෙ. මෝල්ටිස්සේ උන් ගොඩක් ලොරි වල ගෙනහැල්ලා එහෙම කරනවා. සුපර් මාකට් එකට ගියාම ඉතින් අර එළවලු ටිකකුත් ගණනවා ඉතින්. ඒක අරගෙන නැත්තම් මම සජෙස්ට් කරන්නේ කට්ටිය අර වගේ තැන් වලින් ගන්න. මොකද උන්ට ටැක්ස් ගහන්න බෑනේ. එතකොට උන් බිල් දෙන්නේ නැහැ. උන් කෙලින්ම ගාණ කියනවා. ඔයා ඒ ගාණට ගත්තා එච්චරයි කතාව ඉවරයි. ඒක ලොකු සීන් එකක් නැහැ. කෑෂ් චේන්ජ් ඊට පස්සේ වෙල්බිස් ලෝයල්ටි point 2000ක් තියෙනවා. ඒක අවුලක් නැහැ.
මොකක් හරි කරගන්න පුළුවන්. මේක තමයි සීන් එක. වෙල්බිස් මෝල්ටා පචේවිල් එන්ජෝයි බිගර් කෑෂ්බැක් යුරෝ 50ක් ස්පෙන්ඩ් කරොත් යුරෝ 3ක් හම්බෙනවා. වැඩක් නැහැ මේක මට නම් සතපාවට. එච්චරයි. ඊට පස්සේ මේ තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ ඕගොල්ලන් කුකී ඩෝ ඒ වගේ අර ප්‍රොමෝෂන් හම්බෙනවා. ඒව නම් ඉතින් ඒව නම් ඕගොල්ලන්ට වැඩක් නැහැ ඇත්තට. ඕක තමයි සීන් එක. ඕක තමයි සීන් එක. මේ සාමාන්‍යයෙන් ඔයාලට මං හිතනවා මේ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වගේ බිල්ස් ගොඩක් මං හිතා ඉන්නවා ඉස්සරහට ලිඩල් එකට ගිහිල්ලා ග්‍රීන්ස් එකට ගිහිල්ලා මේ වගේ තැන් කිහිපයකට ගිහිල්ලා බඩු අරගෙන ඔයගොල්ලන්ට බඩු මුට්ටුත් එක්කම ප්‍රයිස් එකයි. එතකොට ඔයගොල්ලන්ට අර කොච්චර ප්‍රොමෝෂන් ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ගත්තද කැපැසිටි එක කොච්චර ඒ කියන්නේ බඩු වල ප්‍රමාණය කොච්චරද ඔයාලට කැරට් කිව්වම සාමාන්‍ය අයිඩියා එකක් තියෙනවා කෑම් 500ක් මෙච්චරයි කිව්වම ඒක සාමාන්‍ය අර සමහර අයිටම් තියෙනනේ බෝටල් කරලා තින්නේ. එතකොට දැන් ගම්මිරිස් බෝතලයක් කිව්වම ඔයාලට අයිඩියා ගන්න නැහැ බෝතලයක් කිව්වට මොකක්ද කියලා. අර ඒ වගේ ඒවා මම පොඩ්ඩක් මේ එඩිට් පාරක් දාලා ෆොටෝ එකත් එක්ක එහෙම පෙන්නන්න එහෙම මේකක් හදන්න. ඒ වෙච්චර කරන්න වෙලාව නැති එක තමයි ප්‍රශ්නේ. නැත්තම් මේ ඒ ඔක්කොම කරලා ලස්සනට වීඩියෝ එකක් දාන්න තිබ්බනම් හොඳයි. නමුත් මං හිතනවා මේ ඉන්ෆර්මේෂන් ටික ප්‍රමාණවත් වෙයි කියලා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. ඊට අමතරව හෙට අනිද්දාට අනිත් අර අපීල් එකක් කරන විදිහ ඊට පස්සේ මොනවාද අනිත් අප්‍රූවල් ප්‍රින්සිපල් ලෙටර් එක ඉන් ඩීටේල් එක්ස්ප්ලেইন කරන ඒ වගේ දේවල් ටිකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා.